සුචාරුණං සරණං බුජතං සුචාරුණං සුගන්ධ දේසේ චන්දන වනමිව සමාධිගත මහා සකරුණං වන්දේ වන්දේ ලෝක සිවංකර සාක්‍ය සුජාතේ මහමුනිං සාක්‍ය සුජාතේ මහමුනිං සාන්තේ දාන්තේ සුන්දර රූපෙන් තුන් ලොවටම මාදු වදන්දිනී පාප කෙලෙස් සාමුලින්දාමාලී ලොවේ සතුන් වෙත දයාවෙනී ලොවේ සතුන් වෙත දයාවෙනී සුගන්ධ දේසේ සඳුන්වානය බඳු චින්තාවෙලියෙහි සමාදිනී ලෝක සිවංකර සෑසිතතාගත පාදවඳිම් බුදු ස්වාමිනී පාදවඳිම් බුදු ස්වාමිනී වත්වා වත්වා මధుර සාරේනං සෝක ජනනං නිරන්තරං දත්වා දත්වා මధుර රසානං අසුන්දරං සංසාරේ භයං අසුන්දරං සංසාරේ භයං සුත්වා සුත්වා අතිව පාසන්නං සෝතානං දා ඉතං සුඛං කත්වා කත්වා අංජලි කරණං වන්දේ උත්තම ධම්මමං වන්දේ උත්තම ධම්මමං කියමින් කියමින් මధుරම හඬකින් අසන දනන්නාට නිරන්තරේ දෙවමින් දෙවමින් මිහිරීම හැඟුමන් නසන්න සසරේ අසුන්දරේ නසන්න සසරෙහි අසුන්දරේ අසමින් අසමින් සිටියොත් නිරතුරු ඇසු සවන සම්පතින් පිරේ එබැවින් එබැවින් දෑතම බඳිමින් වඳිමිදම් සිත් හැඟුම් බාරේ වඳිමිදම් සිත් හැඟුම් බාරේ බුද්ධාකාසේ නක්ඛාත්තානිව සද්දි විහාරික මහසයං
අන්දා උජුපාටි පන්න මනුත්තර දේව සුපුඤ්ඤිත සංඝවරං දේව සුපුඤ්ඤිත සංඝවරං ලද්දා පුඤ්ඤක් කෙත්තේ මහපතේ සන්තානං කුස ලං වජිතුං සද්දා චිත්ත සමාහිත කරණං නමෝ නමෝ තං සංඝවරං නමෝ නමෝ තං සංඝවරං බුද්ධාකාසේ තුරු පෙළෙමින් දිසි අනුවම යන මහා පින්වත්තෝ තිරසර ගුණයෙන් සැදුණු සාදාකල් දෙවියන් නිසසාර නැත පාත්තෝ දෙවියන් නිසසාර නැත පාත්තෝ පින්බර සතහාට පින්වා පුරන්නට කුසල මාවෙතෙහි කෙත්වත්තෝ සදසිතින් වන්දේ සිරි සංගගන මනෝදන් බැඳ යහපත්තෝ මනෝදන් බැඳ යහපත්තෝ ගුවන්තලේනිම් නාද කෙරේවා දෙවියන් හට මේ ඇරයුම වේවා දේව සවන් පාත් යුගයොමු වේවා දෙවියන් මේ පින් බිමට වාඩීවා දෙවියන් මේ පින් බිමට වාඩීවා යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සතේ පාය ජාති සංසාරං දුක්ඛත් සන්තං කරිස්සති සම්බුදු දහමේ අවබෝධය ලැබ ගන්නේ පමානෝවී නිවනට පිං කරගන්නේ නිමානොමැති දුක් කරදර නැතිවන්නේ අමාමහනිවන් දකිමින් සැනසෙන්නේ කවිබන අසන්නයි දැන් ඔබ සැරසෙන්නේ බණ අසනවා නම් පින්මය සිදුවෙන්නේ පෙර සිට පැවත එන සිරිතක්
රකිමින්නේ ධම්මවේවාදයයි මම පල මුවදෙන්නේ දහමට ගරුක ලෙස කාලය ගෙවනු මැන දහමට පමණක්ම සිත යොමු කරනු මැන ජීවිතයක් තනා ගැනුමට සුවය දෙන තුන් සිත පහද වාගෙන බන ආසනු මැන සිහිපත් කරන්නට උපදින භවෙන් භවේ කුසලක් නැති වුනොත් හැමදාම දුකින් තැවේ බණ ඇසු පින්වතුන් දුටුවේ නිවන් සුවේ බුදු දහමින් මිසක අන් කිසිවකින් නොවේ වාසනාවන්ත ගුණගරුක කාරුණික පින්වතුනි පින්වතියනි අද දිනේ තුල මේ නිවහන මුල් කරගෙන මෙවැනි ධර්ම දානමේ පින්කමක් සිදු කිරීමට මුඛ්‍ය පරමාර්ථයේ අරමුණ කුමක්ද කියන වග මේ පින්වතුන් හොඳ ආකාරව දන්නා කරුණක් ඒ නිමිති කරගෙන මා කාව්‍යමය ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුණු ගාථාව සම්බන්ධ කරලා මා දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ මුළු මහත් බෞද්ධ සාහිත්‍යයේන වේදනාත්මකම සිදුවීමයි සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා ඒ පාරමිතා බලෙන් ලෞතර බුද්ධත්වයට පත් වෙලා එදා වෙසක් පුර 15ක පොහොය දවසක සියලු දේ අනිත්‍ය බව පසක් කරමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ උපවර්තන ශාලවනෝද්‍යානයේ සල්ගස් දෙකක් අතර තනන ලද ආසනයක සැතපි මුළු ලෝම හඬවමින් මුළු ලෝම කම්පා කරමින් පිරිනිවන් පා වදාළ ආකාරයයි මා දේශනා කිරීමට බලාපොරොත්තු වන්නේ. දඹදිව තලයේම සුවඳ කෙරෙනවා ලුම්බිනියේ සල් මල් පිබිදෙනවා දෙවියන් මිනිසුන් සිත් සැනසෙනවා
සිදුහත් කුමරා නොඉපදෙනවා සත් ගොඹපියෝමන් මත වාඩිමින්නේ උපන් නැසිල්ලෙහි පෙළහාර දුන්නේ රජමැදුරට දැන් කැඳවන් යන්නේ කුමරා ටික ටික ඇති දැඩි වන්නේ එදා සුද්ධෝදන රාජමාලිගාවේ ඇති දැඩි වුණ මේ සිදුහත් කුමාරයා නිසි කල වයස පැමිණුණු පසු යශෝදරාව සරණ පාවා ගන්නවා දිනක් උයන් කෙලිය සඳහා පිටත් යන මොහොතේදී දකින සතර පෙර නිමිති වලිනුත් උයන් කෙලියේ සිට රජමාලිගාවට පැමිණෙන මොහොතේදී කිසා ගෝතමිය කියෝ නිබ්බුත පද ඇසීමෙනුත් සංසාරේ තව තවත් කලකිරෙනවා මෙසේ කලකිරි රජමාලිගාවට පැමිණෙන මේ විඩාබර සිදුවත් කුමාරයාගේ සිත සනසවන්න මාලිගාවේ සිටි නාටකංගනාවන් මෙන්න මෙහෙම දෙයක් කරනවා විඩාව ගිය කුමරුගේ සිත සනසාලන්න සංගීතෙන් නැටුමෙන් නොහු තුටු කරවන්න වයන පදට නටමින් සහ ගී කියමින් පටංගත් සිදුහත් කුමරාසනසන්න ඇවිදින් නලඟ නන් කුමරු අසල නටනවා තව සමහරු තාලයකට ගීත කියනවා මේ හැම දෙය කරදරයක් විලස සිතෙනවා අනෙක් පැත්ත හැරිලා රජ කුමරු නිදනවා කුමරුන් සැතපෙන බව නලඟනන් සිතන්නේ වයමින් සිටි වීණාවල් පසෙක දමන්නේ කුමරුන් නැටුමට අකමැති බව සිතමින්නේ වැටුන තැන්වල සැම දෙන නිදියන්නේ මෙන්න මේ විදිහට නිදාගත් නාටකංගනාවන්ගේ විප්‍රකාර දකින සිදුහත් කුමාරයාගේ සතර පෙර නිමිති වලිනුත් නිබ්බුත පද ඇසීමෙනුත් කලකිරුණු සිත තව තවත් කලකිරෙනවා ඒ විතරක් නෙමේ පින්නතුනි මැදියම් රයේ රජ කුමරුට ඇහැ ඇරුණා තන තන නිදන මායාවන් නෙත ගැටුණා තම සිත සමග සිතිවිලි වෙන විට උරනා ගිහි ජීවිතය ගැන හොඳටම කලකිරුණා
සුසුවඳ මල් වගේ පෙරදා නටන ලද ඒ නලඟනන් නිදියන හැටි බලන සඳ කම්පාවක් නගයි අනීසය හිතට වැද මේ දුක් බරලොවේ තව කල් රැඳෙනවද මේ අය නිදන ආතරේ කාඹ කඳුළු සලා කුමරාලොවේ ආනියත බව මෙනෙහි කළා අවසානයේදී ඔව්හු මෙයති රණය කළා ගිහි සැප ආතර පිට වෙමි මා වනය බලා මුළු මහත් රාජ්‍ය සම්පත් සහිත ගිහි ජීවිතය ගැන කලකිරිලා ඒ මොහොතේම රජමාලිගයෙන් පිටව යන්නට තීරණය කරනවා එහෙත් පින්නතුනි එකවරම ඒ දවස උපන් රාහුල කුමාරයා සිහියට නැගෙන්නට වුණා ඒත් සමගම පින්නතුනි මැදියම් රැයේ මවුනුම අතර රැඳී රාහුල පුතා දැන් සුවසේ දුරුලේ නිදී නැගුණත් සිතට බාධක ගන අඳුරු පොදී ලෝකය නිසා පුතු අමතක කරන ලදී චන්නට කතා කරවාගෙන දොර ඇරලා එකදා උපන් කන්තක අසු පිට නැගිලා රජසැප ආතර දාමාතු බුදු භාව පතලා පින්වත පිට වුණා ගී සැප අතරලා සඳ කිරණින් මාලිගාව අවට දිලෙනවා මුලොලොව නිදි ගත් තාතරේ පිට වී යනවා අනෝමගන් තීරයේ වෙත කුමරු ඇදෙනවා සිවුරු අරන් ගටිකාර බඹ වඩිනවා මංගල ආසිපතගෙන කෙස් ටිකද කපන්නේ චන්නැමැති මේ හැමදේ දුකිනි බලන්නේ පින් බලයෙන් ලැබුණු සිවුරු
ගත දරමින්නේ මහාන වෙලා බවුන් වඩන්නට සැරසෙන්නේ එදා අනෝමා නදී තීරයේදී පැවිදි වෙලා බවුන් වඩන්නට සැරසෙන මොහොතේදී චන්නැමතියාට දුක වාවාගත නොහැකිව හඬා වැළපෙන්නට වුණා. මේ සෑම සිදුවීමක්ම බලාගෙන සිටින අර තිරිසන්ගත සත්වයා කවුද පින්නතුනි? කාන්තක අශ්වයාටත් පුදුමාකාර විදිහේ වේදනාවක් ඇති වෙනවා. වෙනදා තමන් සමගාවම තමන් සමගම ආපසු මේ කුමාරයා රජමාලිගාවට යනවා. එහෙත් පින්නතුනි මේ කුමාරයා අද රජමාලිගාවට නොයන බව දැනගෙන මේ අශ්වයාට පුදුමාකාර විදිහේ වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවේ ප්‍රතිඵලය කුමක්ද කියා අපි බලමු. මේතිදේ නාම එක දවසක ඉපදෙනවා කුමරා නොයන බව 88 තේරෙනවා හුවාවාගත නොහැකි දුක්ගිනි ඇවිලෙනවා අයියෝ පපුව පැලිලාසු මිය යනවා ගංගා තීරයේදී කාන්තක මිය යනවා වැළපෙන චන්න අමතා දැන් පවසනවා අසිපත සමග ආභරණද පවරනවා මපියානන්ට මෙය පැවසිය යුතු වෙනවා දුන්නාභරණ චන්නට ගෙනියන්න අසුමිය ගියා දුක නොහැකිව ඉවසන්න පෙරදා පින්වතුනි කඳුලැලි සාලමින්න ඇමතියා ගියා ආපසු මැදුරට යන්න මේ පමණ කාලක් සිටියත් දුක් දරාගෙන අද එනිමා විය සතුටකි නැගියන යනුවෙන් සිතා කාවත ගත දරාගෙන වනගත වුණා බුදු පදවිය පතාගෙන සියලුම සතුන් සංසාරෙන් ගොඩ ඒවා මාගේ පැතුම කෙදිනක හෝ ඊටු වේවා එපමණ කුදු නොවේයි මේ ආදහස ගාවා බුදු වෙන ආදහසින් ගී සැප
හැර ආවා මුළු ලෝකයේම සසරේ දුක නාසන්නට රජ සැප අතර දා බුදු බව ලබන්නට කොතැනද ලොවේ නියමිත තතු හොයන්නට මාවනමි පියස දිගවිය පෙර ඇදෙන්නට මෙන්න මේ විදියට වනගත වෙලා අවුරුදු 6ක දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියා කරලා බණ කියන බණ අසන ඔබ මා වෙනුවෙන් සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා ඒ පාරමිතා බලෙන් ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වී වදාළසේක සියලුම කෙලෙස් මාල පෙර දුරු කරවන්නේ සත්නට වන දුකයි ලොව නැති කරවන්නේ මෙහෙමයි එදා බෝධිය ළඟ සිදුවන්නේ දස බිම්බරක් මාරසේනා පාරදන්නේ ගලාන ගිය ගං ගානවතින්නේ කතා කරයි ගොලු කොරු ඇවිදින්නේ මුළුමිතලයම සුවපත් වන්නේ සම්බුදු අසිරිය ලොව පාලවන්නේ තේරුම් ගත් දේය ලොවට කියනවා ටික ටික බුදු සවුවන් ඇති වෙනවා මුළු ලෝකයටම බුදු බණ යනවා දුකින් පෙළෙනු සත් සුවපත් වෙනවා අසරණයින්හට පිහිට කිවන්නේ දුකින් පෙළෙන්නන් නැහැ දුක දන්නේ තිලොව පියාණන් දහම් දේශන්නේ තුන්ලොතලයම සුවපත් වෙන්නේ මෙවන් ආකාරයට ලෞතර බුදු පදවිය ලබාගෙන පුරා වසර 45ක් සතර දුකින් සත්වගේ ඈතර කරන්නට අපේ බුදු පියාණන් වහන්සේ මෙවැනි කැපකිරීමක් එදවස සිදු කරන්නට වුණා පෙරදා දුකින් තැවුනා උසත ගොඩ ගන්නා හිමිගේ දහම් ආසිරිය ලොව පාලවන්නා බමුණන් සමාජය පෙළමින් පෙරවුන්නා සම්බුදු දහම හින්දායේ නැතිවන්නා අසහනයකට සහනයගෙන දුන් පෑද
පවුමලනසා ලන්නට දීවි මාගයෝද කොපමණ දෙනෙක් ඔබ සුවපත් කෙරුවාද හිමි ඔබ නිසා නැති විය පෙර කුල බේද සම්බුදු හිමිගේ ජීවිත කාලය ටික ටික දැන් විය කියනවා සියලු සතුන් ලොව දහම් මසාලා නිරන්තරව සුවපත් වෙනවා ඒ විතරක් නොව මේ මුළු ලෝකය සසර අඳුරකින් දුරු වෙනවා තිලොව පියාණන් බුදු බව ලැබලා මුළු තුන් ලෝකය සනසනවා සනසවාදාරණ ලෝකය පහු කරනා පෙර දවසකදී ජීවිතයට සුව රැගෙන පැමිණි නොතිලොව හිමියන් දේවිගත කෙරුණා හරියට 80ක් පෙරවාස රට පිරුණා මෙවන් උදාර සේවාවක් කරපු සම්මා සම්බුදු පියාණන් වහන්සේට කාලය ගත වීමත් සමගම අවුරුදු 80ක් සම්පූර්ණ වෙනවා. අන්නේ අවුරුදු 80 සම්පූර්ණ වෙන මොහොතේදී අපේ බුදු පියාණන් වහන්සේ චාපාල කියන චෛත්‍ය ස්ථානයට වැඩම කරලා සුවසේ පස් වෙන මොහොතක මෙවැනි සිදුවීමක් වෙනවා. සුවසේ සම්බුදු හිමි වැඩ ඉන්නේ නුඹ හින්දයි මාරණය නැතිවන්නේ ගොරමරු ඇවිදින් මෙලෙස කියන්නේ සවන් යුග මෙලෙස යොමු කරවන්නේ මෙපමණ කල් ඊඩ දුන්නා ඉන්න තවත් නොහැක ලොව ඉන්නට දෙන්න මාගේ අනසක නොහැක කාඩන්න මා එන්නට දැන් සැරසෙන්න ගොරමරුගේ ඇර යුම පිළිගන්නේ ආයු සංස්කාරය හරිමින්නේ පිරිනිවනට වාඩි නෙට සැරසෙන්නේ මුළු මිහිතලයම කම්පා වෙන්නේ මුළු මිහිතලයම කම්පා වෙනවා පොළොතලය පෙර දාසෙල වෙනවා අනදයිමිට මේ භව වැටෙනවා හේතුව ඇයිදැයි විත් විමසනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ
උන්වහන්සේගේ ආයු කාලය අත්හරිනවා. ඒ කියන්නේ පින්නතුනි මාරයාට පොරොන්දු වෙනවා මෙයින් තෙමසක් ගිය තැන මම පිරිනිවන් පානවායි කියලා. බුදුවරයෙක් තමන්ගේ ආයු කාලයේ අත්හරින විට මුළු මහත් මිහිතලයේම කම්පා වීම සෙලවීම සිරිතක් පින්නතුනි. එදාත් මුළු මිහිතලයේම කම්පා වුණා සෙලවුණා. හිටි හැටියේ මේ ඇති වුණ වෙනස්කම පිළිබඳව අනද මාහිමියන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිත් මෙන්න මෙහෙම කියනවා. තිලොව පියාණෙනි කරුණා වෙන් සලකන්න හේතුව ඇයි මිහිතලයම කම්පා වෙන්න. අපේ බුදු පියාණන් වහන්සේ අනද මාහිමියන් වහන්සේ ළඟට අරගෙන මෙන්න මෙහෙම කියනවා. මංගේ දීවි මංගේ අවසානය විය එළඹෙන්න සිතුවා ආනන්දය පිරිනිවනට යන්න. අන්නේ අවස්ථාවේ අනද මාහිමියන්ට පුදුමාකාර විදිහේ වේදනාවක් ඇති වෙනවා. ඒත් සමගම පින්නතුනි යලිත් වතාවක් බුදු පියාණන් වහන්සේ අනද මාහිමියන්ට මෙහෙම කියනවා. කියනවා නම් මේ කල්පය මෙහි වැඩ ඉන්න පුළුවන් ආනන්දය ඔබ වෙනුවෙන් ඉන්න. එසේ කීවත් ඒ වෙලාවේ අනද මාහිමියන්ට පියවිසිය නැතුවයි ජීවත් වුණේ. මාරාවේශව සිටිය අනද මාහිමියන්ට තව කල්පයක් වැඩ ඉන්නට යනුවෙන් ආරාධනා කිරීමට නොහැකි වෙනවා. ඒ නිසා අපේ බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහේ තීරණයක් ගන්නවා. ඒ චාපාල චෛත්‍ය ස්ථානයේ සිට මේ පමණ කාලක් සෞසත වෙත සුව ගන්නා දම් දෙසමින් මේමා මේ ලොව සාරමින්නා මම බුදුනාත් සසරක ගති පෙන්වන්නා මින්තෙමසකට පසු පිරිනිවනට යන්නා. අන්නේ තීරණය ගන්න අපේ බුදු පියාණන් වහන්සේ තම ශ්‍රාවකයන් අමතලා පොරොන්දුවට අනුව පිරිනිවන් පෑමේ අදහස තම ශ්‍රාවකීන්ට ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අවසානයේදී තෙමසකට පසු උදා වුණ වෙසක් පුර 15ක පොහොය දවසක කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සාල වනෝද්‍යානයේ වැඩම කොට සල්ගස් දෙකක් අතර තනන ලද ආසනයක සැතපී තම ශ්‍රාවකයින් පිරිස මෙසේ අමතන්නට වුණා. මරණය නැමැති ගෝර මාරුවා පාර දන්න පමානෝවී නිතරම පින් කරගන්න සිල්වත් වන්න
නිතරම සිත රැක ගන්න භව දුක නැමැති පැනයට පිළිතුර දෙන්න මේ අවවාද දී හඬකින් පුරවික අපමණ සතුන් ගොඩගත් සිටි ගිනි ගෙයක මුළු මිහිතලයටම ගෙනදී දුක ශෝක සම්බුදු පියා පිරිනිවනට වැඩිසේක මා වෙත කියා දුන් ලෝකයට අන්ද මැලවෙයි නැතිව මානිල් අරවින්ද මේ දුක දරා වැයෙන්නට පුළුවන්ද ඇයි සැතපුනේ හිමියනියව සන්නින්ද පුරා වසර 20ක් තිස්සේ බුදුහිමියන්ට උපස්ථාන කළ අනදමා හිමියන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මණ්ඩලමාල විහාරයට ගොස් දොරබා කෙළවරෙහි අගුල් කණුව කෙල්ලි හඬා වැළපුණ හැටිත් බුදු පියාණන් වහන්සේ වැඩ සිටියා නම් ඒට පිරිතුරු දෙන සැටිත් කවිසිතකට දැනෙන්නේ මෙන්න මේ විදිහටයි 20 වසරක්ම සාමිදුගේ පාසියොරු දරා සෙවණැල්ලක් වාගේ සිටියෙමි දවස පුරා මේ දුක හිතට බැරි හින්දා ගන්න දරා වැළපෙමි හඬමි නෙත කඳුලැලි තිබෙන තුරා පින් පව් දෙකයි එනකොට අරගෙන එන්නේ ලෝකය කියන අම්බලමේ නවතින්නේ එයම දාම ඉන්නට නැහැ ඉඩ දෙන්නේ කුමටද ආනන්ද ඒ ගැන වැළපෙන්නේ දඹදිව මහා වෙහෙර තිබුණත් හතර කොනේ ඇයි මේ නිහඬ සල් සෙවණක නතර වුනේ හැමෝටම වඩා ඔබ නැති දුක මේ මට දැනේ කොහොමද වන්නේ බුදුහා මුදුරුවනේ ඔබ වැළපුණත් ඉකි බිඳ කඳුලැලි බේරා කරුණක් තිබෙනවා දෙනදා මින් තෝරා
නැත සුබ ලකුණු මේ දිවි මගේ තීරසාරා ලොව හැමදේම වාය ධම්මා සංකාරා බණපද කියා දුන්නත් මට අමාවැනි ඒවා යටව හදගිනි දැල් වෙලා ගනී මගේ සුළු පමාවෙන් මේ දුක උදාවුනි කාගේ පිටක් දෙමට බුදු පියාණෙනි දහමට අනුව දිවි මඟ සැරසීමෙන්ද මගේ පණිවිඩය මුළු ලොවටම කීමෙන්ද ඔබ හැම සුවය ලැබගත යුතු මාවින්ද අවසන්නින්ද සැතපෙන්නෙමි ආනන්ද බුදුහාමුදුරු වන්ගේ ජීවිතය ගැන මෙපමණ වේලා දේශාවන දුන් සියලු දෙන බුදු හිමි අවසානට කීබන් සිතටගෙන මරණින් මාරා නිවනින් ජය ලබනු මැන මේ කවිපද ඔබ මේ ලෝකයට බිහි කළා වූ ආදරබර ස්නේහබර මෞතුමියටත් ඔබ මේ ලෝකයට ආ දවසේ සිට ඔබ මා වෙනුවෙන් අනන්ත වූ දහදුක් විඳලා අපිව ඇතිදඩි කරා වූ සෙනෙහබර පියතුමාටත් මේ කවිපද උපහාරයක්ම වේවා ඔබ උපන් මොහොතේ සිට මේ මොහොත දක්වා තමන් වෙනුවෙන් ආදරණීය මෑණියන් ආදරණීය පියතුමන් අප කැප වුණ වෙහෙස මහන්සි වුණ ආකාරය දෙනෙත් පියාගෙන මතකයට ආවර්ජනය කරගනිමින් මේ කවිපද ඔබගේ දෙසවනින් මෙනෙහි කරමින් අසන්න මේ කවිපදයක් අවසානයේදී මාගේ සෙනෙහබර මෞතුමිය මාගේ සෙනෙහබර පියතුමා මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා කියන පරම ප්‍රාර්ථනීය සිතෙහි තබාගෙන කවුරුත් සාදුකාරයක් පවත්වන්න නෙළුම් මාලට පෙතිසියක් ලැබුණේ කොහොම අම්මේ මානෙල් මල් නිලට හැරුණේ මොන පිනටද අම්මේ නුඹේ රාතුලේ කිරියුයේ සෙනෙහසටද අම්මේ මෙතේ බුදුන් පාමුලදී
නිවන් දකිත් අම්මේ දස බිම්බර දුක් උසුලා බිහි කළ මගේ අම්මා පෙකෙනි වැලෙන් කිරි දීලා කුසේ දැරුව අම්මා උකුලේ දරා නිදි කරවා සෙනෙහස දුන් අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් අම්මා සයුරේ නැව ගිලොනු දිනේ බෝසත් තෙර අම්මා මතකද කාල මත ඉඳුවා පිහිනා ගොඩ දැම්මා සම්බුදු පද මිය ලබන්න විවරණ දුන් අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් අම්මා සංසාරේ අඳුරුලනේ මිනි පහනයි අම්මා වියලොනු නිරෝධක කාතරට වහින වැස්ස අම්මා දරුසෙනෙහස් රජමැඳුරේ මිනි කිරෝලයි අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් අම්මා හැන්දෑවට මල් වැට ළඟ මට ඉන්නට කියා පුතේ අන්න ආර බලන්න අම්බිලියෝ කියා පුංචි කාලේ මාඩත්නි නැලවූ මගේ පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් පියා සප්ත මහා සයුරේ වගේ දාඩිය එළු පියා ඒ දාඩිය මුතු කැටමෙන් ගෙල පැලඳුව පියා ගිනි අවුවට පිච්චි පිච්චි වැඩපළ කර පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් පියා සිතේ සාවිය වෙරගන්වා දහඩිය වෙල තියා ගතේ බලය රන් කාවනු නෙලාගත් පියා නෙතේ නොම
කියා නිතරම දුක සැප බැලු පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් පියා දතට බල වීරිය දුන් හදවතගෙන තියා ලෝකේ හොඳ නරක කියා යන මා වෙත පියා නිරන්තරේ හැඟුම් බාරේ ගුණයෙන් පිරි දයා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් පියා ලෙඩට දුකට පීඩ වෙලා නිදි මාරමින් පියා සිපසානසා පීඩ වෙලා සිත සැනසූ පියා නිම කල නොහැ කිය ගුණ කඳ කිසි දවසක පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකිත් පියා පිනේ පින්ඵල මතුව සත් වග බැඳේවා නිරතුරු පිනේ අනේ අප්පොයි කියන සිතෝවිලි සිත්වලට සැනසුමගෙන දානේ උත්තම දානයයි මේ කවි රසෙන් දැන් මිමනුනේ දිනේ නෑරම රැඳෙනු මැනවි සමිද වදහල් බුදුබණේ සමිද වදහල් බුදුබණේ ගෙන කවි බාන දැන් නිමවන්නේ දෙවියන් දෙව්ලොව වෙතට වඩින්නේ සදහම් රසයෙන් සිත් පිබිදෙන්නේ සියලු දෙනා ලොව නිවන් දකින්නේ සියලු දෙනා ලොව නිවන් දකින්නේ සියලු දෙනා ලොව නිවන් දකින්නේ දෙන්නම අවුරුදු දෙන්නම තුලාගේ
වාසනාවන්ත ගුණකාරුක කාරුණික පින්වතුනි පින්වතියනි අද මේ නිවහන මුල් කරගෙන මෙවැනි ධර්ම දානමය පින්කමක් සිදු කිරීමට මුඛ්‍ය පරමාර්ථය අරමුණු කුමක්ද කියා මේ පින්කම සඳහා සම්බන්ධ වෙලා සිටින මේ පින්වතුන් ඉතාමත් හොඳින් දන්නා කරුණක්. මේ පින්කම සඳහා මට මාසයකට පමණ ඉහතදී මගේ හිතවත් කල්යාණ මිත්‍ර දමයන්ත මහත්මයා දුරකථන ඇමතුමක් ලබා දී මේ පින්කම සඳහා ආරාධනා කරන්නට යෙදුනා. අපේ හාමුදුරුවනේ මේ නිවසේ මෙවැනි පින්කමක් සිදු කරනවා. ඒ සඳහා ඔබ වහන්සේ මේ ආරාධනාව බාරගෙන මේ කටයුත්ත සිදු කරලා දෙන්නට කියලා මම කිට්ටු කරලා විහාරස්ථානයට ඔබ වහන්සේට ආරාධනා කරන්න පැමිණෙන්නම් කියලා සඳහන් කරන්නට යෙදුණා. ඒ මොහොතේදී මම මෙහෙත් කීවා දුර බැහැර නිසා ඒමට අවශ්‍ය නැහැ. මම මේ ආරාධනාව පිළි අරගෙන මම මේ කටයුත්ත සිදු කරලා දෙන්නම් කියලා. එහෙත් පින්කමට සතියක් පමණ තියෙද්දී ඒ මහත්මාත් එතුමාගේ ස්වාමි දියණියත් විහාරස්ථානට පැමිණිලා මාහට ආරාධනා කරන්නට යෙදුණා. ඒ අනුව තමා මම මේ ස්ථානයට වැඩම කරන්නට යෙදුනේ. විශේෂයෙන් කෙලෙහි ගුණ හඳුනන දූ දරුවන් හැටියට පින්වතුන් හැටියට තමන්ගේ ආදරණීය සෙනෙහබර පියාණන් ආදරණීය සෙනෙහබර මව කියන්නා වූ මේ දෙමව්පිය දෙපළ සිහිපත් කරගෙන ඒ අයගේ පරලොව ආයිති භාවයේ වෙනුවෙන් පින්පෙත් පමුණවලා ඒ අයගේ පරලොව ජීවිතය සුවපත් භාවයට පත් කරන්නටයි මේ පින්කමේ ආරමුණ. ඒ අනුව අදින් වසරකට පෙර මිය පරලොව යන්ට යෙදුනා වූ ජේ.එම්.පී.බී. හේරත් බණ්ඩා සෙනෙහබර පියතුමාටත් කිරිමැණිකා සෙනෙහබර මෑණියන්ටත් ඊට සමගාමීව කේ.ආර්. පුංචි මහත්තයා මෑණියන්ටත් කේ.ඒ. කරුණාරත්න පියතුමාටත් ආර්.එම්. අප්සරා කුමාරී දියණිය කියන්නා වූ මේ නම් සඳහන් කරන්නට යෙදුණු අය ඇතුළු මේ පවුලේ පින්වතුන් නමින් මිය පරලොව යන්ට යෙදුනා වූ සහලේ මිය පරලොව යන්ට යෙදුනා වූ පවුල් පරම්පරාවේ මිය පරලොව ගොස් පින්බලාපොරොත්තුවෙන් සිටින්නා වූ සියලු දෙනාටමත් මේ පින් ලැබෙත්වා. සංසාරගත වැරැද්දකින් දුක් ඇති අභව්‍යගත ස්ථානයක උප්පත්ති ලබා ඇතනම් ඒ දුකින් අත මිදේවා. සැපැති ස්ථානයක උප්පත්ති ලබාගෙන නැත්නම් මේ සැපත වඩා වර්ධනය කරගත්වා. ඔබ විසින් මේ කරගත්තා වූ පිනේ බල මහිමෙන් ජේ.එම්.පී.බී. හේරත් බණ්ඩා පියතුමන් කිරිමැණිකා මෑණියන් කේ.ආර්. පුංචි මහත්තයා මෑණියන් කේ.ඒ. කරුණාරත්න පියතුමන් ආර්.එම්. අප්සරා කුමාරී
දියණිය ඇතුළු වර්ග පරම්පරාවේ මිය පරලොව යන්ට යෙදුනා වූ සියලු දෙනාටම මේ පින් ලැබෙත්වා. සංසාරගත වැරැද්දකින් දුක් ඇති අභවයේ ගති ස්ථානයක උප්පත්ති ලබාගෙන ඇතනම් මේ දුකින් අත මිදේවා. සැප ඇති ස්ථානයක උප්පත්ති ලබා ඇතනම් මේ සැපත වඩා වර්ධනය කෙරෙත්වා. භවගාමී සසර සුඛී සුවපත් භාවයට පත් වේවා කියලා කවුරුත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන්නා වූ මේ පින්වතුන් කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙරළඳාම දිනෙන් දින දියුණුවටපත් වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයටපත් වේවා. ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයේ ජය ශ්‍රී මහා බෝසත්මිඳුන්ගේ සතර දළදා වහන්සේලාගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබිලා ඇතිව තිබෙන්නා වූ සිළු රෝගකාරකයන් සියල්ලක් සුවයෙන් සුවයටපත් වෙලා ඇතිව තිබෙන ග්‍රහ දොස් ග්‍රහාපල දුරු වෙලා මේ පින්වතුන්ටත් පින්වතුන්ගෙන් පවුල් වල සියලු දෙනාටමත් සිත සාන්තියම ගෙන දේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ලෝකේ සම්බුද්ධ ශාසනයේ ඔබව අපව සුරකින්නා වූ समस्त दिव्य राज समूहයාටද මේ පින් ලැබෙත්වා. දෙවියෝද මේ පින් ලබාගෙන දෙවියන්ගේ දිවයිසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ උතුම් නිවන් සුවය සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දානමේ පින්කම හේතු වේවා. වාසනාව වේවා. පාරමිතා ධර්මයක් වේවා කියලා කවුරුත් සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. කවුරුත් වන්දනා කරගන්න ආශිර්වාද කිරීම සඳහා අභිවාදන සීලිස නිච්ඡම් වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. නිදුක් වේවා නිරෝගී වෙත්වා සුවපත් වේවා. සංසාර දුකින් අත මිදී උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ පින හේතු වේවා. වාසනාම වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. कॉफी देने කෝප්නේ අර කියෝගෙන අපේ බෝගස් සම්බන්ධයි කියලා කිව්වම ලකුවක් මෙතන ඈ නෑ කවුද මේ බෝගස් වලට සම්බන්ධ ඥාති කවුද ඉන්නවා කියලා සූපත්‍ය කවුද කවුද චමිල නන්දලා එහෙමද එහෙමද